ඉතින් යමුද අපිත් එක්ක අද පුංචි පින් අතේ වැඩක් කරන්න. මායි මගේ යාළුවයි මගේ උපන්දිනය වෙනුවෙන් පුංචි පින් අතේ වැඩක් කරා. ඔයාලා හැමෝම දන්නවනේ අපේක්ෂා රෝහල. ඒ ළඟම තියෙනවා නෝමන් වීරසූරිය අනුස්මරණ නිවහන. මෙතන ඉන්නෙත් පිළිකා රෝගීන්ම තමා. එතනට අපි අද ගියා ඔවුන් සමග පුංචි තේ වේලක් බෙදා හදා ගන්න. එතෙන්ට ගියාට පස්සේ අපි මුලින්ම කරේ අපි ගෙන ආපු කෑම බීම ටික එයාලගේ ඩයිනින් ඒරියා එකෙන් තියෙන එක. ඊට පස්සේ එයාලගේ තේ වෙලා වෙනකන් අපි කරේ පොඩ්ඩක් වටපිට බලන එක. මේ තියෙන්නේ එයාලගේ ලස්සන නිර්මාණ. ඔන්න දැන් තමයි එයාලගේ තේ වෙලාව. හැබැයි ඊටත් කලින් එයාලා මාව පුදුම කරා. එතකොට මේ ඉන්නේ මෙතන ස්ටාෆ් එකේ වැඩ කරන ආන්ටි කෙනෙක්. බලන්නකෝ එයා මට මොකක්ද කියන්නේ කියලා. ඊළඟට අපි කරේ අපි ගෙන ආපු බනිස්, කෙසෙල් ගෙඩි සහ කිරිතේ මේ අයට පිළිගන්නපු එක. එයාලා අපි දෙන්නටත් තේ වේලකින් සංග්‍රහ කළා. මේ ඉන්නේ අපි දෙන්න. එතකොට මේ තියෙන්නේ එයාලගෙන් මට ලැබුණු සුබ පැතුම්. මේ ඉන්නේ මේ වැඩේ සාර්ථකව කරගන්න මට ගොඩක් උදව් කරපු මගේ යාළුවා. ඇත්තම කිව්වොත් මේක මගේ ජීවිතේ මම වැඩිපුරම සතුටු වෙච්ච දවසක්. ඔයාලත් ඔයාලට පුළුවන් උපරිමයෙන් මේ වගේ තැන්වලට උදව් උපකාර කරන්න. ඒක ගොඩක් උතුම් මනුෂ්‍ය ක්‍රියාවක්.